හලෝ යාළුවනේ ඔයාලා පිළිගන්නවා ටසෙන් බ්‍රෝ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් guys අද මම කියලා දෙන්න යන්නේ thumbnail එකක් නිවැරදිව කොහොමද හදන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලා Google එකට යන්න ඕනේ. ඔයාලා photo editing යන්න ඕනේ. photo editing කියලා type කරගන්න. photo editing කියලා ගහන්න යාළුවනේ. ඉතින් ඔයාලට මෙන්න මෙතන තියෙනවා Canva කියලා canva.lk කියලා සුපිරිම ඇප් එකක් තියෙනවා guys. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන් try කරලා බලන්න. ඉතින් ඔයාලා Google එකේ www.canva.com කියලා ගහලා හොයාගන්න. ඉතින් අපි යන්නේ ඇප් එක ඇතුළට. ඉතින් යාළුවනේ දැන් ඔයාලා තියෙන්නේ මෙතන ඔයාලට ෆොටෝ එකක් ඉල්ලයි. ඉතින් ඔයාලා කැන්සල් වෙලා මෙන්න මේකේ උඩට යන්න. හරි guys දැන් ඔයාලා මෙන්න මෙතන මේ විදියට this way මෙන්න මේ වැටිලා this way ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන යාළුවනේ මෙන්න මේ ටයිප් කරන තැන ඔයාලා මෙතන thumbnail එක ගහගන්න. හරි මම ගහ ගන්නවා thumbnail YouTube කියලා අනිවාර්යෙන් ගහන්න. හරි දැන් මේ විදියට ලෝඩ් වෙනවා. එමෙ නැහැ කියලා යන්නේ කියන්නේ පොඩක් ඉන්න. ඔබ දැන් බලමු යාළුවනේ. යාළුවනේ පොඩි අකුරක් එහෙම වෙලා. ඉතින් ගාත ඔයාලා පුළුවන් මෙන්න මේ විදියට ඔයාලා ටෙම්ප්ලේට් තියෙනවා යාළුවනේ. මෙන්න මෙතන මේ විදියට මම මේක තෝරගන්නවා. මම මෙන්න මේක තෝරගන්නවා. මේ විදියට ඕපන් කරන් පස්සේ ඔයාලා මෙතන තියෙනවා customize this template කියලා. ඔයාලා ඒක ඔබන්න. ඉතින් මේ විදියට මෙයා වෙනවා. ඉතින් යාළුවනේ දැන් මෙතන ඔයාලට මම කියලා දෙන්නේ thumbnail එකක් කරන්න හැටි. ඉතින් ඊළඟට ඕන වීඩියෝ එක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි යන වීඩියෝට. හරි. යාළුවනේ මෙන්න මේ විදියට පොඩ අප්ලෝඩ් ඒ කියන්නේ තාම ලෝඩ් වෙනවා කියනවා. ඉතින් මුලින් ඔයාලට තියෙන්නේ මෙන්න මේවා මකා ගන්න ඕනේ. හිමීට මේ හදිසියක් නැතුව මෙලිය මකා ගන්න. මේ විදියට මෙතන ඩස්ට්බින් එකක් තියෙනවා. එහෙනම් අපි ඒකේ මකාගමු තේරෙම ටික. ඉතින් මම මේ බෑග්ග්‍රවුන්ඩ් එකමයි යාළුවනේ පාවිච්චි කරන්නේ. එහෙනම් මම මේකම තියාගන්නවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන ඔයාලට තියෙනවා ටෙස්ට් කියලා. හරි. ටෙස්ට් කියලා මෙන්න මෙතන add to ලොකු ටෙස්ට් එකක් තියෙනවා. ඔයාලා මේ පොඩි එක ඔබන්න එපා. මෙන්න මේ ලොකු එක ඔබන්න. ඒක ඔබුවම පස්සේ මෙන්න මේ විදියට ලොකු ටෙස්ට් එකක් එනවා යාළුවනේ. ඉතින් මෙන්න මේක මකන්න එපා ඔයාලා. ඊට මෙතනින් ඔයාලා නම ටයිප් කරගන්න ඔයාලා YouTube channel එකේ නම. මගේ නම ටසින් බ්‍රෝ ඉතින් මම ටසින් බ්‍රෝ කියලා දානවා. හරි යන්නේ ඊට පස්සේ මෙන්න මෙතන අපිට මේ මැටීරියල් එක ඇතයිනේ. එහෙනම් අපිට පාටක් අවශ්‍ය නැහැ. එහෙනම් අපිට මෙන්න මේ උඩ ඔයාලට පේනවා ඇති තියෙන එක ඒ අකුරකට පාට ටික දිලිසෙනවා වගේ. ඒක වල ඔබන්න. ඒවුවන් පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට පාට සෙට් එකක් එනවා. යාළුවනේ මෙතන අපිට ගැලපෙන පාටක් තියෙති කියලා බලමු. යාළුවනේ මට ගැලපෙන පාටක් හම්බුණා. මෙන්න මේක තමයි යාළුවනේ මේ පාට. යාළුවනේ මේ විදිහට දාගන්න. ලස්සනට මේ විදිහට මම නිකන් මැද හරින් වගේ ගහන්න. නෑ මම මේ හරින් වගේ යාළුවනේ දාන්න. හරි යාළුවනේ දැන් ඔයාලට මේකට අනිවාර්යෙන් එක්කෝ මේක ගැන සම්බන්ධ ෆොටෝ එකක් දාන්න වෙනවා. මම නිකන් යාළුවනේ උදාහරණයක් විදියට මගේ ෆොටෝ එකක් ගන්නම්. පේනවනේ යාළුවනේ මෙන්න මෙතන ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා ඉවර වුණාම ඔයාලා විදියට ඩවුන්ලෝඩ් කරගන්න ඕන. හරි යාළුවනේ මේ විදියට ඩවුන්ලෝඩ් එක ඉවරයි.
දැන් අපි මේ විදිහට මේක ඔබන්න ඔයාලට පේන්නේ නැති මම ෆොටෝ එක දිස් වුණාද කොහෙද? හරි. දිස් වුණායනේ මේ විදිහට ඔයාලා මේක අවශ්‍ය විදිහට පොඩි කරගන්නයි ලොකු කරගන්නයි. දැන් ඔයාලා මේක මොනවා කරන්න තියන්නේ කපා ගන්න වෙනවා. ඒ කියන්නේ මේක අපිට අනවශ්‍ය ඒ කියන්නේ ලොකු වෙලා තියෙන එකයි. මෙන්න මෙතන මෙයා කළා. මෙන්න පොඩ්ඩක් මෙයා කරන්න. අපි වඩා ඉඳලානේ. අපි මේව කරමු. හරි යාළුවනේ. දැන් අපි ෆොටෝ එක අපි කවාගෙන ඉවරයි. එන ගයිස් මේක අපි මේ විදිහට පොඩ්ඩක් දික් කරලා විදිහට දාගන්න. හදාගන්න ඔයාලා ඉතින් ඕන විදිහට මම මෙන්න මේ විදිහට දාගන්නවා. පොඩ්ඩක් උඩට කරලා. හරි දැන් මෙතන අපි මෙන්නත් සේම් බ්ලොක් කියලා දාලා ඊට පස්සේ අපිට ආයෙ ටෙස්ට් එකක් ඕන වෙනවා. ඊට පස්සේ දැන් අපි මේකට එකක් දාන්න ඕනේ. දැන් මේක මොකක් සම්බන්ධ එකක්ද කියලා. මම නිකන් දාන්නයි යාළුවනේ. මම එම කියලා දාගත්තා මම. ඔයාලට පේන්නේ නැති මම එකම පාටින්ද මම පාට වෙනස් කරන්න. මම දැම්මම මම පැලක පැය 24ක් හිටියා කියලා. ඒ වීඩියෝත් අනිවාර්යෙන් වැටේ යාළුවනේ. අනිවාර්යෙන් බලන්න. බලමු සෙට් වෙන පැයට. ආයන එක සෙට් පිළි. ඊට පස්සේ දැන් මේක දැම්මා. දැන් ඔයාලා මේකට තව දෙයක් ඕන වෙනවා. පොඩි දෙයක්. අපිට මෙන්න මෙතන subscribe හා like share එන්න එකක් ඕන අපිට. හරි. එඳා ටෙම්ප්ලේට් අපිට නෑ. මගේ ටෙම්ප්ලේට් තියනවාද මන්ද? මෙතන යන්නේ ඉතින් sorry. මෙන්න මෙතන subscribe කියලා ඔබන්න ඔයාලා. මෙන්න මෙතන තියෙන අපේ subscribe කියලා එයි සමහරවිට. තියෙනවා යාළුවා. මෙන්න මෙතන තියෙන ලොකු උනා subscribe එක. එදියට පොඩියට දාන්න. මේක ලොකු බැන මේ thumbnail දෙයක් ඉදම ලොකුවට තියන්න. දැන් අපිට like ඕනේ. like කියලා එකක් ඇති. දැන් අපි මෙතන like share subscribe අපි තුනම තියෙන එකක් බලමු. තියෙනවද? තියෙන like කියන එකක් තියෙනවා. අපි මේකත් අයිනෙන් දාමු. තා මොකද්ද අපිට ඕන? අපිට share කරන එකක් ඕනනේ. ඔය අපි මෙන්න යාළුවනේ මෙන්න මෙතන අපිට ගොඩක් තියෙනවා මේ. අපි මේකට follow මේකත් ඕන. ඒක ලොකු වුණා අපි ඒකත් පොඩි කරගමු. මේ විදියට ඒකත් සුසු තැනකින් දාගන්න. ඒක පොඩ ලොකුයි වගේනේ. හරි යාළුවනේ. ඊට අපිට තව ඕන share. මෙතන share කියලා එකක් තියෙනවා. අපි ඒකත් මෙතනින් දාගමු. හරි යාළුවනේ අපිට දාව වුණා. අපි මෙන්න මේකුත් නිකන් දාමු. දැම්ම තමයි ඉතින්. ඊට අපි දාමු. ආයි දාමු ඉතින්. ඉතින් ආයි දාමු. බලන්න යාළුවනේ කොච්චර ලස්සනයිද කියලා. හරි දැන් අපි මෙන්න මෙතන share ගිහිල්ලා මෙන්න මෙතන යාළුවනේ තියෙන download කියලා. පේනවද දන්නේ නැහැ. හරි මෙතන download කියලා තියෙනවා. ගිහිල්ලා මෙන්න මෙතන ඔයාලට පුළුවන් මේ වැඩි කරලා ඒ කියන්නේ සල්ලි ගෙවන්න. සල්ලි ගෙවලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මම සල්ලි වල ඒව දාන්න යන්නේ නැහැ. මේ ඉතින් මම මෙතන මේ මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියන එක ඩවුන්ලෝඩ් කරගන්න. එතන මෙන්න මෙතනින් වැටෙනවා මේ. මෙන්න යනවා. මේ අග්ගාල යනවා. ඒ කියන්නේ ඒක පොඩි දෙයක්. ඔන්න වැටුණා මේ. ඔන්න යනවා යාළුවනේ. හරි. දැන් යාළුවනේ අපි බලමු කොහොමද ඒක හොඳට ආවද කියලා. එන්න යාළුවනේ මේකෙන් අයින් වෙමු. දැන් අපිට මේකෙන් වැඩක් නැහැ. බලමු කොච්චර හොඳට ආවද කියලා. කුපියට එන්නද කියලා හිතනවා. thumbnail අම්මට යාළුවනේ බාන්න කොච්චර ලස්සනයිද කියලා. බාන්න යාළුවනේ මා ලස්සනක් තියෙන්නේ. සුපිරියන්නේ. ඉතින් මේ වගේ සුපිරිම වීඩියෝ තමයි හදන්නේ. ඉතින් මේ වගේ සුපිරිම thumbnail හදාගන්න කැමති අය ඉන්නවනම් මම WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. කැමති අයලා හදලා දෙන්න. සල්ලි වලට තමයි.
ඉතින් අනිවාර්යෙන් හදලා දෙන්න ලෝගෝ බැනර් තියෙනම හදලා දෙන්න. ඉතින් වීඩියෝ එක මෙච්චරයි ඉතින්. හොඳයි කියලා හිතනවා මම වීඩියෝ එකට. ඉතින් වීඩියෝ බලලා ඉවරලා හරියට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබස්ක්‍රයිබ් කරලා නැති අය. එහෙනම් guys අපි අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. බයි. හරි යාළුවනේ දැන් අපි ෆොටෝ එක අපි කවාගෙන ඉවරයි. එහෙනම් guys මේක අපි මේ විදිහට පොඩ්ඩක් දික් කරලා විදිහට දාගන්න. හදාගන්න වාර ඉතින් ඕන විදිහට මම මෙන්න මේ විදිහට දාගන්නවා. පොඩ්ඩක් උඩට කරලා. හරි දැන් මෙතන අපි මෙතන සේම් බ්ලොක් කියලා දාලා ඊට පස්සේ අපිට ආයෙ ටෙස්ට් එකක් ඕන වෙනවා. ඊට පස්සේ දැන් අපි මේකට එකක් දාන්න ඕනේ. දැන් මේක මොකක් සම්බන්ධ එකක්ද කියලා. මම නිකන් දාන්න යාළුවනේ මම එම කියලා දාගත්තා මම. ඔයාලට පේන ඉතින් මම එකම පාටින්ද මම පාට වෙනස් කරන්න. මම දැම්මම මම පැලක පැය 24ක් හිටියා කියලා. ඒ වීඩියෝත් අනිවාර්යෙන් වැටේ යාළුවනේ. අනිවාර්යෙන් බලන්න. බලමු සෙට් වෙන පැයට. ආයන එක සෙට් පිළි. ඊට පස්සේ දැන් මේක දැම්මා. ඉතින් ඔයාලා මේකට තව දෙයක් ඕන වෙනවා. පොඩි දෙයක්. අපිට මෙන්න මෙතන subscribe හා like share එන්න එකක් ඕන අපිට. හරි. එඳා ටෙම්ප්ලේට් අපිට නෑ. මගේ ටෙම්ප්ලේට් තියනවාද මන්ද? මෙතන යන්නේ ඉතින් sorry. මෙන්න මෙතන subscribe කියලා ඔබන්න ඔයාලා. මෙන්න මෙතන තියෙන අපේ subscribe කියලා එයි සමහරවිට. තියෙනවා යාළුවා. මෙන්න මෙතන තියෙන ලොකු උනා subscribe එක. විදියට පොඩියට දාන්න. මේක ලොකු බැනර් මේ thumbnail එකක් විතර මම ලොකුවට තියන්න. දැන් අපිට like ඕනේ. like කියලා එකක් ඇති. දැන් අපි මෙතන like share subscribe අපේ තුනම තියෙන එකක් බලමු. තියෙනවද? තියෙන like කියන එකක් තියෙනවා. අපි මේකත් අයිනෙන් දාමු. තව මොකද්ද අපිට ඕන? අපිට share කරන එකක් ඕනනේ. අපි මෙන්න යාළුවනේ මෙන්න මෙතන අපිට ගොඩක් තියෙනවා මේ. අපි මේකට follow මේකත් ඕන. ඒක ලොකු වුණා අපි ඒකත් පොඩි කරගමු. මේ විදියට ඒකත් සුසු තැනකින් දාගන්න. ඒක පොඩ ලොකුයි වගේනේ. හරි යාළුවනේ. අද අපිට තව ඕන share. මෙතන share කියලා එකක් තියෙනවා. අපි ඒකත් මෙතනින් දාගමු. හරි යාළුවනේ අපිට තව වුණා අපි මෙන්න මේකුත් නිකන් දාමු. දැම්ම තමයි ඉතින් අපි දාමු. ආයි දාමු ඉතින්. අනිතින් ආයි දාමු. බලන්න යාළුවනේ කොච්චර ලස්සනයිද කියලා. හරි දැන් අපි මෙන්න මෙතන share ගිහිල්ලා මෙන්න මෙතන යාළුවනේ තියෙන download කියලා. පේනවද දන්නේ නැහැ. හරි මෙතන download කියලා තියෙනවා. ගිහිල්ලා මෙන්න මෙතන ඔයාලට පුළුවන් මේ වැඩි කරලා ඒ කියන්නේ සල්ලි ගෙවන්න. සල්ලි ගෙවලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මම සල්ලි වල ඒව දාන්න යන්නේ නැහැ. මේ ඉතින් මම මෙතන මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියන එක ඩවුන්ලෝඩ් කරගන්න. එතන මෙන්න මෙතනින් වැටෙනවා මේ. මෙන්න යනවා. මේ අග්ගාල යනවා. ඒ කියන්නේ ඒක පොඩි දෙයක්. ඔන්න හැටුණා මේ. ඔන්න යනවා යාළුවනේ. හරි. දැන් යාළුවනේ අපි බලමු කොහොමද ඒක හොඳට ආවද කියලා. එන්න යාළුවනේ මේකෙන් අයින් වෙමු. දැන් අපිට මේකේ වැඩක් නැහැ. බලමු කොච්චර හොඳට ආවද කියලා. කුපියට එන්නද කියලා හිතනවා. thumbnail අම්මට යාළුවනේ බාන්න කොච්චර ලස්සනයිද කියලා. බාන්න යාළුවනේ මා ලස්සනක් තියෙන්නේ. සුපිරියන්නේ. ඉතින් මේ වගේ සුපිරිම වීඩියෝ තමයි හදන්නේ. ඉතින් මේ වගේ සුපිරිම thumbnail හදාගන්න කැමති අය ඉන්නවනම් මම WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. කැමති අයලා හදලා දෙන්න. සල්ලි වලට තමයි. ඉතින් අනිවාර්යෙන් හදලා දෙන්න. logo banner තියෙනම හදලා දෙන්න.
ඉතින් වීඩියෝ එක මෙච්චරයි ඉතින්. හොඳයි කියලා හිතනවා මම වීඩියෝ එකට. ඉතින් වීඩියෝ බලලා ඉවරලා හරියට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබස්ක්‍රයිබ් කරලා නැති අය. එහෙනම් guys අපි අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. bye.